ඔන්න අද මම හැමෝම හදන මුං ඇට වලින් මයික්‍රෝග්‍රීන්ස් හදන්නයි යන්නේ. හැබැයි අද මම මේක කරන්න යන්නේ ගිය පාර අබ වලින් මයික්‍රෝග්‍රීන්ස් හදුවා වගේ වතුරේ නෙමෙයි. මොකද මම ඒ දාලා තිබ්බ වීඩියෝ එකේ කීප දෙනෙක් අහලා තිබුණා මයික්‍රෝග්‍රීන්ස් කොහොමවත් පස් අරගෙන හදන්න බැරිද කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකේ බලමු කොහොමද පොඩි පොටින් මීඩියා එකක් හදලා මේක කරන්න කියලා. සාමාන්‍යයෙන් මයික්‍රෝග්‍රීන්ස් හදන්න සයිස් එකෙන් ලොකු ඇට ගන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම පැය 10ක් 12ක් අතර කාලයක් වතුරේ පොඟවන්න ඕන. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදිහට පොඟවලා ගත්තු මුං ඇට ටික. ඔයාලට පේනවා ඇති මේ හැම සීඩ් එකකම පිටින් තියෙන ආවරණය පැලිලා තියෙන මුං ඇට ටික වතුරට දාලා පැය ගාණක් පොඟවන්නේ මේ සීඩ්ස් වටේට තියෙන සීඩ් කෝට් එක පැලිලා ඒක ඇතුලේ තියෙන පැලේට ඉක්මනින් එළියට එන්න උදව්වක් කරන එක. මුලින්ම මේ වැඩේට මේ විදිහට කොහොබත් ටිකක් ගන්න. අපි මේ හදන්න යන්නේ ලොකු පැලයක් නෙවෙයිනේ පොඩි පැල ටිකක්. ඒක නිසා මේකට පස් ඕනේ නැහැ. මොකද කොහොබත් කියන්නේ සැහැල්ලු හොඳට වතුර රඳවා ගන්න පුළුවන් පොටින් මීඩියා එක. හැබැයි මේකට පොඩ්ඩක් වැලි ටිකක් කලවම් කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඒකට වැලි ටිකකුත් එකතු කරපුවාම හැදෙන පැලවල මුල් ඉතා ශක්තිමත් ලේයර් එකක් විදියට හැදෙනවා. දැන් මේකට වතුර ටිකක් දාලා මෙන්න මේ විදියට හොඳට මික්ස් කරන්න. මොකද අපි ට්‍රේ එකට මේ පොටින් මීඩියා එක දාද්දි මෙන්න මේ තරමටවත් තෙතමනේ තියෙන්න ඕන. දැන් මේ ටික ට්‍රේ එකට දාන්න තමයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න මේක දාද්දි සෙන්ටිමීටර් 2-3ක ලේයර් එකක් විදියට හොඳට ප්‍රෙස් කරලා අඩියට දාන්න ඕන. ඊට පස්සේ මුං ඇට ටික එක උඩක වැටෙන්නේ නැති වෙන්න ඔයාලට පුළුවන් තරම් ප්‍රමාණයක් මේ ට්‍රේ එකේ කොහොබත් උඩට දාගන්න. එහෙම දාලා ඉවර වෙලා මුං ඇට ටික මෙන්න මේ වගේ පොඩ්ඩක් කොහොබත් ඇතුළට යන්න ප්‍රෙස් කරා නම් හොඳයි. හැබැයි ඉතින් එහෙම කරන්න ඕනෙත් නෑ. ඔන්න වැඩේ ඉවරයි. ඔයාලා දන්නවනේ දැන් මේක පැලවෙන්න නම් මේක මොකෙන් හරි කවර් කරන්න ඕන. ඒක කරන්න කලින් පොඩ්ඩක් මේ විදිහට වතුර ටිකක් කියනවා නම් ගොඩක් හොඳයි. දැන් ඉතින් මේක අඳුර තියෙන තැනක තියලා පැලවෙනකම් බලන් ඉන්න තමයි තියෙන්නේ.